මේ අයියේ මේ අර මැගි එකෙන් ගහන අර පොල් කිරි පැකට් එක නේද? ඒක ඉවරයි. ඇත්තේ ඒක අද මම යන්නේ රුමේනියාවේ තියෙන ලංකාවේ බඩු තියෙන කඩේකට. දැන් මම මේ දැන් තමයි ගෙදරින් එළියට බැස්සේ. අපි බලමු මේ කඩේ තියෙන බඩු මොනවද ඒකේ ප්‍රයිස්. මම දැන් ගෙවල් ගාවේ ඉඳන් බස් හෝල්ට් එකට යන ගමන් බස් හෝල්ට් එකට ගිහිල්ලා බස් දෙකක මට යන්න ඕන ඔබර් මාකට් එකට. ලංකාවේ බඩු කඩේ තියෙන්නේ ඔබර් මාකට් එකේ. අපේ යුද ටැංකිය වගේ වාහන වගේක් යනවා මේ. අතනම දන්නේ නැහැ මොනවද කියන්න. ගොඩක් යනවා ඔයාලට පේනවා ඇති. යුද්ධ නිසා මොකක් හරි දෙයකට පුහුණු වෙනවද දන්නෙත් නැහැ. තව එනවා. ඉතින් මම ඔයාලට කිව්වා ඔබර් මාකට් එකට බස් දෙකකින් යන්න ඕන කියලා. එක බස් එකකින් ඇවිල්ලා බැස්සා. දැන් ඊළඟ බස් එක යනකම් ඉන්නේ. මම හිතන විදියට මේක තමයි බස් එක මට යන්න ඕන. 69 කියන බස් එක යන්න ඕන. මේක තමයි. මේ බස් එකේ තමයි අන්තිමටම යන්න තියෙන්නේ ඔබර් මාකට් එකට මට අපේ ගෙදර ගාවිනා. හරි එහෙනම් බස් එකට ආගිමු. ඇත්තටම දැන් බස් එක ඇතුළේ ඉන්නේ. බස් එකට නැග්ගා. මෙතන ඉඳන් තා පොඩි වෙලාවයි තියෙන්නේ ඔබර් මාකට් එකට. ඔබර් මාකට් එකට ගිහලා ඊට පස්සේ ඔබර් මාකට් එකෙන් තමයි ලංකාවේ බඩු කඩේ තියෙන්නේ. ඒක හොයාගන්න ඕන ගිහිල්ලා. අපි බලමු මේක හොයාගන්න කොහොමද කියලා. දැන් ළඟයි යාළුවනේ. මෙතනින් වමට තමයි මම හිතන විදිහට තියෙන්නේ ඔබර් මාකට් එක. මේක තමයි ඔබර් මාකට් එක. ඔයාලට පේන නැති. ඇත්තටම මෙහි ඔබර් මාකට් එකේ කියන පැත්ත අපේ ලංකාවේ පිටකොටුව වගේ පැත්තක්. එතන මේ පැත්තේ හැම දෙයක්ම තියෙනවා අඩු මුදලට. මල් වර්ග ගොඩක් තියෙන මල් කඩවල්, එළවලු වර්ග තියෙනවා කඩවල. මිල ගණන් ගොඩක් අඩුයි. ඒ වගේ ඉලෙක්ට්‍රික් බඩු ඒ හැමදේම තියෙනවා මේ කියන ඔබර් මාකට් එකේ. මේ මාකට් එක ඇතුලේ තමයි ලංකාවේ කෑම කඩේ තියෙන්නේ. මෙතන මුළු ලයින් එකේම තියෙන්නේ මස් වර්ග. ඒ කියන්නේ එක හැම මස් වර්ගයක්ම වගේ තියෙනවා. බැටළු මස්, හරක් මස්, ඌරු මස්, කුකුල් මස්. මේ රුමේනියා කුකුල් මස් වල ගණන් ගොඩක් අඩුයි. ඒකට මේ පැත්තේ තියෙන රෙදි වර්ග තියෙනවා, පොලිතින් වර්ග. මේ හැම දෙයක්ම තියෙන්නේ මේ ලයින් එකේ. ඔයාලට මේ පේන ඇති වෙන දේවල්. මේ මාකට් එක ඇතුලේ ගොඩක් මස් මාළු ಜಾති ගොඩක් මිල අඩුයි. හැමදේම වගේ මිල අඩුයි. මේ තමයි රුමේනියාවේ ඉන්න මාළු වර්ග. එතකොට උන්ගේ මිල ගණන් උන්ගේ නම් මේ පේන මෙතන ගොඩක් මාළු වර්ග ඉන්නවා. මේ තමයි උන්ගේ නම් සහ උන්ගේ මිල ගණන්. ඔයාලට මේක නිකන් පෙන්නන්නේ. ඔයාලට නිකන් බලා ගන්න රුමේනියාවේ ඉන්න මාළු වර්ග. හරියන යාළුවනේ කඩේට ආව. මේ තමයි ලාභ කඩේ කියන්නේ රුමේනියාවේ මේකට. මේක තමයි ලංකාවේ ගොඩක් බඩු තියෙන්නේ.
දැන් කඩේ ගාවින්නේ අපි කඩේ ඇතුළට යමු. එහෙනම් මේ දෙපැත්තේ තියෙන මස් කඩේ ගාවම අපි එහෙනම් යමු ඇතුළට. මේ නීඩෝ පිටි එක තමයි මං ගන්න. එක ගොඩක් රසයි, මිත් ගතිය හොඳට තියෙනවා. ක්‍රීම් එකක ප්‍රයිස් එක ලංකාවේ සල්ලි වලින් ලෙව් 7ක් වෙනවා. එතන මේ දිගටම තියෙන්නේ බිස්කට් වර්ග, මේ රාක්කේ සේරම තියෙන. එතකොට ඊට අමතරව ක්‍රිස්පෝ බිස්කට් තියෙනවා, කේක් වර්ග තියෙනවා, ලංකාවේ තියෙනවා. ඒ වගේ ප්‍රයිස් තමයි ඔයාලට මේ පේන්නේ. මේ තියෙන කේක් වර්ග. මම ආවේ පොල් කිරි පැකට් එකක් ගන්න. පොල් කිරි එකක් ගන්න තමයි අනිවාර්යෙන් ඕනේ. කිරි කොහෙද තියෙන්නේ? කොත්තුමි ජාති තියෙනවා. මේ ලාභ කඩේ price එක මේ තියෙන්නේ. මේකෙන් ගාපු කොරියන් රාමෙන් එක තියෙනවා. Alexander Noodles. ජෑම් තියෙන එතකොට මේ තමයි එතන තියෙනවා අන්නාසි ජෑම් එක තියෙනවා. ජෑම් වර්ග තියෙන මෙතන. මේ අයියේ මේ ඩගියකින් ගාන ස්පෝටි පැකට් එක ගන්න. නැත්නම් ඒක ගන්නවා යාවේ. किलो का दिया किलो का दिया तो एक किलो का नहीं वेने का एक अवलंडन का चलो दिखा हाँ हाँ ini makan aku ini makan aku lagi tinggal පොල් කිරි පවුඩර් එක නැහැ. වෙන බ්‍රෑන්ඩ් එකක් තමයි තියෙන්නේ. එකක් කිලෝ එක මට වැඩි. ආපහුමට එන්න දවසක් නැහැ. ඒක කිලෝ එක වෙනවා 74ක්. 74ක් වෙනවා මේ කිලෝ එකේ පොල් පවුඩර් එක. ගත්තා. ආපහු එන්න මට ටයිම් එකක් නැති වෙයි. මේක තමයි මේ පැකට් එක කාලා බලලම තමයි කියන්න වෙන්නේ. මම ආපහු වීඩියෝ එකදී කියන්නම් මේ පොල් කිරි පැකට් එක අර මැගි එකෙන් ගහන එක වගේම හොඳයිද කියලා. අනුකූරු මේ තියෙන අනුකූරු මේ කඩවල හොයාගන්න අමාරුයි. අනුකූරු පැකට් එකකුත් ගත්තා මම මට උමනා නිසා. මේ තියෙන්නේ පපඩම්. ලංකාවේ රසට පපඩම් මෙතන තියෙනවා. එතන ලේ 9. ලේ 9 එක එක ප්‍රයිස් වලට තියෙනවා පපඩම්.
එක එක බෑන්ඩ්ස් වලින් තියෙනවා. ගන්න පුළුවන් ඔයාලට මෙහාට આવොත් ලංකාවේ පපඩම්. ඒ ලංකාවේ තියෙන ජින්ජර් බියර් එකක් මෙතන තියෙනවා. එංගේකුත් මම ගන්නවා. එකත් මම කලින් බීලා තියෙනවා. ඒකත් රසයි. ජින්ජර් බියර් රස තමයි තියෙන්නේ. මෙතන තියෙනවා. මෙතනට આવොත් ඔයාලට බලා ගන්න පුළුවන් කුළු බඩු වර්ග මෙතන තියෙනවා. පැකට් තියෙනවා. අනිත් පැත්තේ තියෙනවා. ඔයාලට පැකට් ඕන නැත්නම් ලූස් ගන්නත් පුළුවන්. එහා පැත්තේ ලූස් තියෙනවා. මම ඔයාලට ඒකත් පෙන්නන්නම්. මෙතන කෑමමිරිස් ගම්මිරිස් මිරිස් කුඩු හැමදේම තියෙනවා. කුළු බඩු ඕන දෙයක් තියෙනවා මෙතන. නැති දෙයක් ලංකාවේ ආට ගන්න ඕන අයට මේ දින හවල්වල ප්‍රයිස් එක කීවි සම්බා ඔන්නි සම්බා මුරු පරිප්පු ඇත්තටම මෙහි එකපාරක් ආවා මාස 5කට විතර කලින් එදා ගත්තා කැකුළු හාල්. නමුත් ඒක ඉවර වුණාට පස්සේ මට එන්න බැරි වුණා. අද හාල් කිලෝ 4ක් විතර ගෙනියන්න තමයි යාවේ. බඩු ගොඩක් දුරට ගත්තා. දැන් තව පොඩි දෙයක් ගන්න තියෙනවා. ඔයාලට පිළිවෙලට මෙතන තියෙන සේරම දේවල් ටික මම පෙන්නන්නම්. මේකේ මේ තියෙන බිස්කට් කේක් වර්ග මෙතන ඔයාලට ගෙන්න ඊට පස්සේ සෝස් වර්ග ජෑම් එහෙම දෙන්න තියෙනවා මෙතන. ඊට පස්සේ මෙතන ඕනනම් ඔයාලට රොටි වර්ග ඉස්සෝ වගේ දේවල් ගන්නත් පුළුවන් මෙතන පීසනේ. ඉතින් තේරෙන්නේ නැති මෙතන තියෙන්නේ සෝයා මීට් ලංක සෝයා මේ වගේ දේවල් ඉස්සරහට තියෙනවා. මෙතන බීම තියෙනවා. පපඩම් පුල්පා බඩු මෙතන ගොඩක් අපිට ඕන කරන දේවල් මෙතනින් ගන්න පුළුවන්. ලංකාවේ ඉන්න අයට ලංකාවේ රසට අන්න ඕන මෙතනින් පුල්පා જાති මේ සේරම ගන්න පුළුවන්. ගොරකක් තියෙනවා මේක මෙතන විශේෂයෙන් මේකත් කියන්න ඕන. ගොරකා බදපු මිරිස් තියෙනවා. බයිට් වර්ග මෙතන තියෙනවා. එනම ගත්ත වීඩියෝ එක වෙනකම් බලාගෙන ඉන්න. මේ දෙයටම බිල් එක කීයද කියලා මම ඔයාලට අන්තිමටම කියන්නම්. එහෙනම් මගේ බඩු ටික ගත්තා. බඩු ටික අරන් ඉවරයි. බිල් කරනවා. බලමු බිල කීයක්ද කියලා. බිල ගත්තට පස්සේ යන්නේ බඩු ගත්තා. දැන් ගෙදර යන ගම මම යාළුවනේ බඩු ගත්තා. බඩු වලට කීයක් ගියාද කියලා මම ඔයාලට කියන්නම්. බඩු අරගෙන දැන් තමයි එළියට යන්නේ. එහෙනම් ඔයාලට මම මේකේ බිල් එක දාන්නම් ගෙදර ගිහිල්ලා. අන්තිමටම මේ වීඩියෝ එක බලන්න. මේ බඩු වලට කීයක් ගියාද කියලා මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම දැන් තමයි ගෙදර ආවේ. මේ තමයි මම ගත්ත බඩු ටික. ඇත්තටම ලොකු ගාණක් ගියා ලංකාවේ. එතකොට මෙන්න මේක තමයි මගේ බිල් එක. 224 77ක් වුණා. පොඩි පවුඩර් පැකට් එක. තමයි ගත්ත බඩු ටික. මේක ආකාශයෙන් දෙන්නේ. මේ වගේ ගාණක් තමයි. සල්ලි වලින් 30000ට කිට්ටු ගාණක් ගියා මට ওই බඩු ටිකට. නම් වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම දැන් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මම අමතක කරන්න එපා. එහෙනම් සුබ දවසක්.